අම්මට උඟක් බඩගින්නේ රුපියල් 200ක් දෙනවා. ඒ මොකටද? බල්බ් එකක් ගන්න කාමරේ බල්බ් එක පිච්චිලා. වගේ කෙල්ලෙක් ඉති මොකටද අමුතුවෙන් බල්බ්? ඩග්ගෙක් ගැහුවම් පත් වෙන ගන්න නෙමෙයි ඕනේ. සදා ටෙම්පර් ග්ලාස් තියෙනවා. ටෙම්පර් ග්ලාස්. අංගි මං ගාව නෑ. හැබැයි ලොකු හාමුදුරුවන්ගෙන් පොඩ්ඩක් අහලා බලනවා නම් හරි. ලොකු හම්බුනේ දැන් පොල් හදලා වැඩ කරනවද? ඒව කරන්නේ. අර ටෙම්පර් ග්ලාස් කියපු නිසා තමයි මං හිතුවේ අර පන්සලේ මොකක් හරි කේස් එකක්. මම දෙන්නකෝ බං. ඩිස්ප්ලේ ගියාට පස්සේ නම් ටෙම්පර් ගහලා වැඩක් නෑ නං ගිට. හැමදේම බෙදා හදන් කාලා ඔහොම නෙමෙයි යන්නේ මම තේන විදිහට අල්ලන්න. මෙහෙම. හරි යන්නකෝ. මේ බබා ඔයා හිතුවා මං කන්නාඩි මේසයක් කියලා. ඈ මේක අල්ල ගන්නවා. මෙහෙට එනවා. අම්මට හුඟක් බඩගි. මොකද? තාත්තා නැද්ද? කෙල්ලෙට පාරේ බහැලා යන්න සත්තු වගේ බලන පස්සට ගාලා නැට්ටක් තියනවද කියලා. මගේ නම් පස්සේ මොකුත් නෑ. හැබැයි ඔයාගේ නම් මොනා හරි තියෙනවා. මොනවාද? මගේ අවධානය. මේ ඔය හෙල්මට් එක දාන්න නගිනවද ඉක්මනට? නැත්නම් හෙට තමයි දන්සලට යන්න වෙන්නේ. අනේ මට බෑ හෙල්මට් දාන්න. අම්මට හුඟක් බඩගිනි මේ. ඕක දාන්න නගිනව ඉක්මනට. මගේ හෑර් ස්ටයිල් එක අවුල් වෙනවා. අනික 3000ක් විතර ගියා මේක හදාගන්න. මේ ගෑණි මගේ අකා උස්ස ගන්න නැතුව ඕක දානවද නැද්ද? පදින කෙනා පරිස්සමෙන් පදිනවා නම් හෙල්මට් දැම්මේ නැහැ කියලා මොකද අනේ වෙන්නේ? වෙන්නේද? උඹලගේ තාත්තා ඒ කාලේ පරිස්සමෙන් වාහනේ පැද්දට හෙල්මට් දාපු නැති නිසා තමයි තෝ වගේ එකක් හම්බෙලා තියෙන්නේ. දාගනින් ඕක. සුටුස්කාල ඇල්වතන්නු සරි ගම ගපදා ගමේ ගොඩේ දිබ්බ ලෝක රහ බලු අඹදා කාරස්කාල හැපෙන්නේ නැඩ පිනි බාපු පපඩා අපේ කොල්ල කන්නේ නැඩ බාපු බාපු කටදා රල්පු කිදර සුමරක්කගේ දුව දාලා තියෙන්නේ. ඔහො තෙල්නේ. ඔව්නේ. බලන්නකෝ. දෙක. ඔව් හොඳයි. ඔයාලට මීමයක් තේරෙන්නේ නැද්ද? ගොඩයක්. ඇත්තද? අන්නෝගේ නේද ඒකනේ. ඌමයි බබා. කාලෙකින් දැක්කේ හැබැයි. ඒකේ නවත් එක පිළිගන්නවා. ඔව්. මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ළඟම නෑදෑයෝනේ. මට මන්දෝ බුරුයා මතව කෙකෙන කැන්දා එතරගෙන් බරුම්බේ බොඩි පාස් තබරන්දෝ හතු කියාවි මොලේ කාදර මුගේ දැන්දෝ